ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාව වර්ෂ 2500ක ඉතිහාසයක් නෙමෙයි මේකට තියෙනවා වර්ෂ අතර කියනනම් 7000ක විතර ඉතිහාසයක්. මොකද ඔය ඔයාලා අහලා තියෙන ආර්ය සිංහල කියලා. ඔය ආර්ය සිංහල කියන එක ගොඩ දෙනෙක් වරදවා තේරුම් ගන්නවා මේ ඉරානයෙන් ආවේ. මොකද ආර්යයන් ඉන්නේ ඉරානයේනේ. මොකද ඉරානයන් පර්ෂියාවේ සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙනකොට සුමේරියන්ස්ලා. ඒගොල්ලෝ තමයි මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ මුල් පදිංචි කරුවන් ඇත්තටම. හරි. ඉතින් යාට කලින් තව ඉතිහාස දෙන්න මොනවා වුණත් මේ ලෝකේ ඇමරිකාවටවත් එංගලන්තයටවත් ජර්මනියටවත් අපි කියමු නෙදර්ලන්තයටවත් එතකොට ඔය ඉතාලිය අරවම් මේවා චීනේ එතකොට ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඒ හැමෝටම කලින් ලොකු ඉතිහාසයක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඒ කියන්නේ ඔය රාවණා ඊට කලිනුත් අපේ රටේ එක එක කතන්දර තියෙනවා. මොනවා වුණත් කොච්චර ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබ්බත් අපේ මිනිස්සුන්ට ඇයි මේ තත්ත්වයටපත් වෙන්න වෙලා තියෙන්නේ? අපේ මේ තත්ත්වයටපත් වෙනවා. මම ඒක කියන්නම්. මම මේ කියන දේවල් වලට කේන්ති යන්න පුළුවන්. ඕගලන්ට අලුත් අදහස් එන්නත් පුළුවන්. ඔන්න මම කියන්නම් ඒක. අපේ ඉතිහාසයේ අපේ මේ සිංහල මේ රටේ අපි සිංහලයෝනේ. දැන් අපි සිංහලයෝ කවදාවත් ඔය කාටවත් වැඳ පුදා ගැනීම කරපු කට්ටියක් නෙමෙයි. කාටවත් මදින්න ගිහිල්ලා එහෙම ආගමක් එහෙම වැඳපු කට්ටියක් නෙමෙයි. අපේ කට්ටිය හැමතිස්සෙම සූර්යයත් එක්ක ඉන්නේ. ඉරත් එක්ක තමයි ගනුදෙනු කරේ. මම කියන්නේ වසර 2500කට 3000කට එහා ඉඳලා එන මේ ඉතිහාස කතාව. මේක ගොඩක් දුරට මේ එක පොත්වල තියෙන එක දේවල් ඒ වුණාට සාරාංශ වශයෙන් ගත්තොත් මේක තමයි ඇත්තම සිද්ධාන්තය. අපේ රටට විශේෂයෙන් අපේ ඔය රජවරු වරේ මේ කට්ටියගේ පොඩි දුර්වලකමක් තිබ්බ හැමතිස්සෙම. ඒ තමයි මේගොල්ලෝ හැමතිස්සෙම රාජ්‍ය ආරක්ෂා කරගත්තේ ජනතාවගෙන් නෙමෙයි. තමන්ගේම කට්ටියකින්. තමන්ගේ නෑයින්ගෙන්, සහෝදරයින්ගෙන්, මාප්පලගෙන් ඒක වුණා. ඒ ඇයි ඕක තමයි දැන් අපේ රටේ දැන්ටත් තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තමුන්ගේ මෙවුන් තමුන්ට විශ්වාස කරන්න බෑ. ඉතිහාස කතා බලන්න. ඉතිහාස කතා. මේ ඔය සීගිරි කාශ්‍යප රජුරයන් කතාව. එතකොට අපේ ඉතිහාස කතාවල මේ රජ කාලේ විතරක් නෙමෙයි අතන. සාමාන්‍ය ජනතාව අතරත් අල්ලපු ගෙදර එකත් එක්ක හැමතිස්සෙම වෛර බඳිනවා තරහ වෙනවා ඒ කේස් තිබ්බා. ඒ තිබ්බේ ඇත්තටම කියනවා නම් අපේ තියෙනවා જાතියක් විදියට. අපේ එන කුහක ගතියක් තියෙනවා. ඒක මාර කුහක ගතිය. මම කිව්වේ මේක මම කතා කරනකොට ඔයගොල්ලන්ට ගොඩක් කේස් කියන්න පුළුවන් කියලා. මම මේ ඇත්ත කියන්නේ. මේ කුහක ගතිය නැති කරගත්තේ නැත්නම් අපිට මේ ඉස්සරහට යෑම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද බුද්ධ ආගම ඇවිල්ලා තියෙනවා. දැන් බුද්ධ ආගමේ ඊටාම වටින දේවල් ටිකක් තියෙනවා. බුද්ධ ආගම ගැඹුරින් ආරම්භ මේ අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. ඔය පන්සිල් පද පා ගන්නකො. දැන් මේ වලින් අපේ මිනිස්සු එහෙම් පිටින්ම කඩනවනේ ඕවා. ඉතින් ඒක ඒ දවස්වල ඉඳන්ම තිබ්බ දෙයක්. මොකද අපේ මිනිස්සුන්ගේ තියෙන එක දෙයක් සිංහලයා කියන්නේ කවදාකවත් නීතියට ගරු කරන જાතියක් නෙමෙයි. නීතියට ගරු කරනවා කියලා පෙන්නුවට ඒකට පිටින් යනවා ඇත්තටම. නීති නවන්න හදනවා ඒක තියෙනවා. උළු ඉතිහාස කතා බලන්නේ මහා වංශය අරන් බලන්න. වැඩි ඕනේ. මහා වංශය උඩ තරම් බලන්න. මහා වංශය ඉතින් සාමාන්‍ය පොඩි මිනිස්සුන්ගේ කතන්දර නෑ. ඒ වුණාට හොඳට මතක තියාගන්න දැන් රජපෞල් නෑනේ මේ ලංකාවේ. ලෝකෙත් සාමාන්‍ය පොඩි රජපෞල් පොඩි කියන්නේ පරම්පරාවෙන් ආපු මේ බ්ලඩ් ලයින්ස් තියෙනවා. ලංකාවේ නැහැනේ ඇත්තටම. අන්නන් දන්නවා බණ්ඩාරලා ඔය කට්ටිය ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ ඔය කට්ටියනේ. ආවන්නේ නැහැනේ. බණ්ඩාරලා ඔය ඉටි කට්ටියනවා. දැන් ඒ මොකද ඒ පැවැත්මක් නැහැ. ඔය රජ අරවම මේවා පැවැත්මක් නැහැ. මොකද හැම රජගෙනෙම ලංකාවේදී හැම රජගෙනෙම කුපාඩියෙක්. මට කවුරු හරි මේ කියනෝ නම් නැහැ කියලා ඒ සීන් එක තමයි තිබ්බේ ඇත්තටම. ඊටාම නරක මිනිස්සු ලංකාවේ 100ට මම හිතන්නේ 99ම වගේ රජවරු යන්නේ මුන් වෙන සවුත් මිනිස්සු.
ඒ ඉන්ෆ්ලුවන්ස් එක නිසා තමයි ඒක බලනවා එයාගේ යට තියෙන ඇමතිවරු. ඊට පස්සේ ඉන්නේ ඒ ගිහිල්ලා තමයි මේ කරප්ෂන් එක ආවේ. නැතුව මේ 76 වසරක මේ සාපයක් නිසා නෙමෙයි. ඇත්තටම ඔය 76 වසරක සාපය කියන්නේ නිකන් අයිඩියා එකක් විතරයි. මොකද මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය දිනවා 1947න් පස්සේ වගේ. ඉතින් රාජ්‍යවල මේවා මේන්ටේන් කරන් යනවා මිනිස්සුන්ට නොමිලේම ලබා දීලා. ඉතින් ඒක සාපයක්ද? නොමිලේ ලබා දෙන එක. ඒක කියන කට්ටිය තමයි සාපේ. කොහොම ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන්න ඕනේ. ඒකයි ප්‍රයිවට් හොස්පිටල් වලින් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ටික කරගෙන යන්න ඕනේ. හරි ඒ කතාව පැත්තකින් දාම අය කරම කුහකකත්. දැන් ඒක තමයි කුහකත්. ඒ කියන්නේ අය කුහකත්තිය. තමුන්ට ලැබිලා අනිත් උන්ට ලැබෙනවට තියෙන අකමැත්ත එකක්. හැබැයි සුළු පිරිසක් තමයි මේ අයිඩියාස් එළියට දාන්නෙත්. ඒක පවුල් හැබැයි. ඒ කියන්නේ මිනිසුන්ට ඒත්තු ගන්නන්න පුළුවන් විදියට. ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න පුළුවන් විදියට ඒක දීලා දෙන. ඒ නිසා තමයි සමාජගත වෙලා. මේගොල්ලන්ගේ මාකටිං ස්ට්‍රැටජිස් වලගේ වගේ තමයි මේ ඒස් එක දාන්නේ මිනිස්සුන්ට ඒකද එතකොට. කමන්නේ ඔක්කොම අමතක කරන්නකො. මේ ඔක්කොම අමතක කරන්නකො. ඇයි අපේ ජනතාව හැමතිස්සෙම රැවටෙන්නේ? බහුතරයක් රැවටෙන්නේ. බහුතරයක් රැවටෙන්නේ මේකයි. දැන් අපේ මේ ඇත්තටම කියනවා නම් පියෝ ශ්‍රී ලංකන් පියෝ සිංහල කියලා එකක් ගත්තොත් එහෙම මුස්ලිම් දෙමළේ කට්ටිය ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ රටට මුස්ලිම් ආක්‍රමණයක් වගේ මුස්ලිම් ජාතිකයෝ ආවනේ බිස්නස් කරන අරාබිකරේ ඉඳලා ඒක ඇත්තටම ධාවන සතවර්ෂයේ ඉඳලා වගේ තිබ්බ කේස් එකක් ආවා. හැබැයි මේ අපේ ඉතිහාසය විකෘති කරන කතාවක් තියෙනවා. මොකද ඔය මේ අපේ ලංකාවේ කරන මේ මුතු ඇටේ කියලා කතාව. ඔය මුතු ඇටේ කියන කතාවයි මන්නාරම් මුහුදේ මන්නාරමේ දෝණියේ මන්නාරමේ මේ මුතු වගා කරලා තියෙන දවස. ලෝකෙ තිබ්බ හොඳම මුතු. ඒක නිසා ඔය ක්‍රිස්තු වර්ෂ 10 වන සතවර්ෂයේ හරි 15 කාලය තුල තමයි ඔක වෙලා තියෙන්නේ. ඒක අරාබිකරෙන් තමයි ඇවිල්ලා මේවා කරේ. වගා කරලා මේවා කරේ. එතකොට නැව්වලින් එන්න ඕනේ. නැව්වලින් ඇවිල්ලා තමයි අදාළ දේවල් කරන්නේ. ඊට පස්සේ අපේ ඉතිහාසය විකෘති කරනවා මේගොල්ලෝ පෘතුගීසින් ලංකාවට ආවට පස්සේ. ඒ කියන්නේ එක මෝඩයෙක් නිසා මේ මුළු ඉතිහාසයක් අවුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අර පෘතුගීසින් ලංකාවට ආවට පස්සේ අර තිරුවානගලුවේ ලේ බිව්ව කියවනේ. තිරුවානේ ලේ බිව්ව කියලා. හරි ඒක තව දෙයක් තියෙනවා. මොකද අරාබි කරගෙන ඉන්නේ මුස්ලිම් ජාතිකයෝනේ. ඒගොල්ලෝ මේ වයින් බීලා ඒක කරන්නේ නැහැ. ඇල්කොහොල් පාවිච්චියක් නැහැ නේද? පෘතුගීසින් එහෙම නෙමෙයි. පෘතුගීසින් කියන්නේ අපේ රොනාල්ඩෝගේ රට. පෘතුගාලෙන් තමයි එන්නේ. ඉතින් ඒක ආවට පස්සේ පෘතුගීසිනුයි ලන්දේසින් ආවට පස්සේ ඒගොල්ලන්ගේ කට්ටියට අවසර ලැබෙනවා මෙහෙ පැටව් ගහන්න. පෘතුගීසින් ලන්දේසින් වගේ. දැන් මගේ නම පෙරේරා අන්තිමට එන්නේ. දැන් මගේ පැවැත්ගෙන එන්නේ. මගේ මුතුන් මිත්තු පැවැත්ගෙන එන්නේ ඔය පෘතුගීසි සීන් එකේ. ඉතින් ඒක නිසා ඔය පෘතුගීසි ලොක් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය දේවල් නෑ. ඇන්ඩ්‍රූ පෙරේරා අරමේව ඉන්නවා. සිල්වා අරමේව සිල්වා මම හිතන්නේ ලන්දේසි දුවද. ඉතින් සිල්වා ලන්දේසි මම හිතන්නේ. මොනවා වුණත් අන්නෝම් වෙලා මේක කලවම් වුණා. සීන් එක කලවම් වුණා. කලවම් වුණාට පස්සේ ඊට පස්සේ ඔය ක්‍රිස්තියානි ආගම. හරි මේ ක්‍රිස්තියානි තමයි ඔරිජිනල් ඒගොල්ලන්ගෙන් මේ ආපු මේක. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ගත්තා පස්සේ ඉංග්‍රීසියෙන් හැබැයි තහනමක් තිබ්බා මේ පැටව ගහන්න බෑ කියන එක. ඉංග්‍රීසි කාටවත් බඳින්න බෑ ලංකාවේ වුණ කියන නීතියක් දැම්මා ඒගොල්ලෝ. ඒක නිසා මොකද සුද්දෝ කැමති නෑ උන්ගේ බ්ලඩ් ලයින් එක කරප්ට් වෙනවට. කියන්නේ ඒක අවුල් වෙනවට කැමති උන්නේ නෑ. සුද්දෝ කියන්නේ එංගලන්තේ වුණ. හරිද? ඉතින් ඒක නිසා සුද්දෝ පැටව පොඩි පැටව ගහලා ඇදී අපි දන්නේ නෑ. ඉතින් ලන්සි පැටව කියලා නේ කියන්නේ ඇත්තටම. ඒ කියන්නේ ලන්දේසි කියන එක. පෘතුගීසියෙන් ආවම කෙලින්ම ඒක ඉම්ප්ලිමන්ට් කරා ඒ කේස් එක. කොහොම හරි දැන් අපේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ විශේෂම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ආගමයි දේශපාලනය. විශේෂයෙන්ම ආගම ගත්තොත් අනගාരിക ධර්මපාලතුමා සෑහෙන වෙනසක් කරානේ. ලොකු දෙයක් පොය අපිට දුන්නා සෑහෙන වෙනසක්. ඊට පස්සේ අනගාരിക ධර්මතුමා මේ රටෙන් ගියාට පස්සේ මම යනකොට කිව්වා සිංහල ජාතිය කියන්නේ කෙලෙගුණ දන්නේ නැති ජාතියක් කියලා. එන සිංහල බෞද්ධයා කියන එක. සිංහල බෞද්ධයෙක් නෙවිදිනේ අන්තිමට මේ උනේ. ඇයි මෙහෙම වෙන්නේ? දැන් අපේ මේ යුද්ධ ජයග්‍රහණයි අරෝමය බැලුවම අපේ පාලකයෝ කරපු දේවල් හොඳ දේවල් තියෙනවා නරක දේවලුත් තියෙනවා. අතන අපි හොඳ දේවල් යුද්ධ ඉවර කරා අරෝමය කරා. කොහොම හරි මේ ඉන්දිය පාලකයෝ
තමුන් එක්ක හිටපු පුද්ගලයෝ විරුද්ධ මත දැරුවොත් උන්ගෙන් පලි ගන්නවා. උන්ගෙන් පලි ගන්නවා. දැන් ඒක ඒ බලම සරත් පොන්සේකාව හිරේ දැම්මේ. ඒක එක දෙයක් නේ. ඉතින් ඒ වගේ අපේ මේ ඉතිහාසෙ නොදන්න තව කොච්චරද? ආර් ප්‍රේමදාසලා මේ නායකයෝ විදිහට ගත්තම ජේ.ආර්. ජයවර්ධනලා ජේ.ආර්. ජයවර්ධනේ මුළු ලංකාවම හැරවුම් ලක්ෂ්‍ය උනේ. ජේ.ආර්. ජයවර්ධන කියන්නේ පට්ට මොලයක්. ඒක හැරවුම් ලක්ෂ්‍ය වුණා. ඒක ඉතින් හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මොනවා වුණත් දැන් අපේ රටේ ආර්ථිකය ඒ වගේම හැමදේම කෘෂිකර්මය වුණත් බැලුවොත් හැමතිස්සෙම බැලුවේ මේගොල්ලෝ මේ රජයේ මුදල් වලින්ම මේ හැමදේම මේන්ටේන් කරගෙන යන්න. ආදායමක් නැතුව. එතකොට මේගොල්ලන්ට ණය වෙන්න උනා. මේක ඉතින් පටන් ගත්තේ ජේ.ආර්.ගෙන් පස්සේ ජේ.ආර්.ගේ කාලේ තමයි ණය ගන්න උනාට පස්සේ මොකද ඉතර සිරිමාව බණ්ඩාරනායකගේ කාලේ රූල් එකක් තිබ්බා රටින් මොන හරි ගේනවා නම් මේන් කන්ටේනරයක් යන්න ඕනේ කියලා එකට. මොකද ඉස්සර ජපානයෙන් ඔය ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ගේනවා නම් කන්ටේනර් එකක් අපි කියමු ලක්ෂයක ඒ දවස්වල වැලියු ගන්න ලක්ෂයක ඉලෙක්ට්‍රික් බඩු ගේනවා නම් අපි කියමු නැෂනල් අරෝ මේ ඔය පැනසොනික් ඉස්සරම තිබ්බේවනේ නැෂනල්. දැන් ඒ වගේ ඒවා එනකොට ලක්ෂයක බඩු ගන්නවා. ඒතර මෙහෙන් යවන්න ඕනේ එක්ස්පෝර්ට් එකක් යනවා. ඉම්පෝර්ට් එකක් මේ එනකොට එක්ස්පෝර්ට් එකක් එහෙට යවන්න ඕනේ. එතකොට ඒක ටැලි වෙනවා. ඒක 0 වෙනවා ඇත්තටම. ඇත්තටම අපේ ලංකාවේ ඉස්සෝ කකුලෝ තමයි යවලා තියෙන්නේ ජපානයට. ඒ වගේ රූල් එකක් තිබ්බා. ඉතින් සිරිමා බණ්ඩාරනායකගේ කාලෙත් ආර්ථික අවපාතයක් වගේ ඇවිල්ලා පොඩි කේස් එකක් ගියා ඉතර හොඳට කරලා. ඒ වලින් පස්සේ තමයි මේ ජේ.ආර්. ඇවිල්ලා විවෘත ආර්ථිකය මේව කරලා සම්පූර්ණ හැරවුම් ලක්ෂයක් බවට පත් කරේ. ඒ මොනා කරා අපේ රටේ මිනිස්සුන්ගේ දෙයක් තියෙනවා හොඳ දෙයක් කරත් මිනිස්සුන්ගේ අගය කරන්නේ නැහැ. වැරදි දෙයක් කරොත් ඒක පස්සෙම පන්නපන්ට ඉන්නවා. ඒක පස්සෙම පන්නපන්න ඉන්නවා ඇත්තටම. ඒක නිසා තමයි මේ අපේ මේ රටට මේ දේ වෙලා තියෙන්නේ. කියන්නේ තිරසාර ආර්ථික සැලැස්මක් හෝ තිරසාර මේ දේශපාලනික මේක හිතන්නේ නැහැ. නිකන් බොරුවට කියන හැම එන එක කියනවා අපේ ආණ්ඩුව දිනන අවුරුදු 25ක් අපේ ආණ්ඩුව දිනන දශක ගණනාවක් කියන අර හීනමාන සීන් එකට යනවා. කියන්නේ ඒ මිනිස්සු රට හදන්න නෙමෙයි ඕනේ ඇත්තටම තමුන්ගේ බලය තියාගෙන ඉන්න මේ මම හිතන්නේ ඒක හරිය දෙයක් කියලා. ඒක වැරදිනේ. තමුන් හරියට කරනවා නම් ප්‍රී ප්ලෑන් ගහන්න දෙයක් නැහැ මේ ඉන්න කාලේ. මේ මිනිස්සු දෙනවා. හරියට කරොත් මිනිස්සු දෙනවා. අය ගෝඨාභය ගියේ උන්නේ නැහනේ ඇත්තටම. ගෝඨාභය ගියා කරන්න දෙයක් නැහැ. දැන් ওই පාස්කු පාරේ අරෝ මේවා තියෙනවා. කී දෙනෙක් ඇඟිලි දික් කරනවද? කී දෙනෙක් ඇඟිලි දික් කරනවද? ඒ වගේ තමයි. ඉතින් අපේ මේ ජාතිය මේක වෙනස් කරන්න ආකල්පම වෙනස් කරන්න දැන් නිකන් පරක්කු වැඩි කියලා හිතෙනවා. මොකද දැන් අපි ගත්තොත් බුද්ධ ධර්මයේ ඉන්න හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා කරන සමහර දේවල් නිසා මේ බුද්ධ ධර්මවල හානියක් වෙන්නේ නැහැ. පවතින ශාසනයේ පැවැත්මට තමයි ඔක ප්‍රශ්නේ වෙන්නේ. ශාසනයේ පැවැත්මට දැන් ඊට පස්සේ මිනිස්සු බලනවානේ ළමෙක් හරි මේව දැන් ගොඩක් ඔය මේ ශාසනයට දෙන්නේ දුප්පත් මිනිසුන්ගේ ළමයිනේ කන්න බොන්නේ නැහැ අරක මේකයි කියලා බාර දෙනවනේ. මම හිතන්නේ ඒ කාලේ වැරදි. මොකද දුප්පත්කම නිසා එකෙන් බේරෙන්න මේ අකුණගත වෙනවා. ඊට පස්සේ මිනිස්සු ලොකු වුණාට පස්සේ එක දේවල් දැකලා එක ආසාවල් වෙලා එක ප්‍රශ්න ඇති වෙනවා. මම මේ කියන්නේ ජෙනුවින් කියන්නේ මේ කතාව ඇත්තනේ. දැන් ඒකනේ වෙලා තින්නේ ගොඩක්. ඉතින් ඒක නිසා මේක මෙහෙමයි. අර කාලා හපලා බලලා ගන්න වගේ තමයි තියෙනවට. ඒ උනට බෑ. ඒ තිරසාරව බුද්ධ ධර්ම යන්න ඕනද නැත්නම් ඒක කොටසකින් නවතින්න ඕනද? ඒක තමයි කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ කිව්වේ ඒකනේ. මගේ මැතුලේ ඉන්න කට්ටිය තමයි මේක කන්නේ කියලා කවදාද දවසක. ඉතින් ඒක දැන්ටම දැන් සිද්ධ වෙනවා. මේක හරි කනගාටුදායක තත්ත්වයක්. ඒකට බුද්ධ ධර්ම නැති වෙන්නේ නැහැ. බුද්ධ ධර්ම කියන එක ධර්මයක්නේ. ධර්මතාවයක් කියන්නේ විද්‍යාවක්. ඒක තියෙන දෙයක්, පවතින දෙයක්. ඒක හරියට ස්ටඩි කරොත් දන්නවනේ බුද්ධ ධර්ම යනවා ඕන කෙනෙක්ට බුදු වීමේ අවස්ථාවය තියෙනවා. තමුන්ට ආසාවක් තියෙනවා. තමුන් හිතනවා නම් තමුන්ට ඒක කරගන්න පුළුවන්. ඒක තමයි සත්‍ය. එතකොට ඔය එක වෙන වෙන ආගම් වල තියෙන දේවල් ගොඩක් තියෙන ලෞකික පැත්තට. මේ ලෝකේ බුද්ධ ආගම අනිත්‍යව තියෙන ලෞකික පැත්තට තියෙන. ඒත් මොනවා මෙච්චර බුද්ධ ආගම දෙවිලා 70ක් දැන් ඉඳලා මේ බෞද්ධයෝ ගොඩක්ම බෞද්ධ තමයි මේක දැන වැරදි කරන්නේ. ඉතින් ඒක නිසා එතන වෙනස් වෙන්න ඕනේ. මොකද දැන් මේ රට මේ තත්ත්වෙන් ගොඩ මේ රට සාමාන්‍ය හොඳ මට්ටමක දිනුනලා තියෙනවා. හැබැයි ඒත් ප්‍රශ්නයක් තියෙනවා. අස්වැසුම ගන්න උන් ඉන්නවා ලක්ෂ 50. ලක්ෂ 49ක් ඇත්තටම.
පවුල් ලක්ෂ 17ක් තියෙනවා. ගස්සේ අසසුම ගන්න වුණා ලක්ෂ 49ක්. ඉතින් කොහොමද මේ රටවල් දියුණු කරන්නේ? මේ හිඟන්නු ටිකව මේන්ටේන් කරන්නේ. ඇත්තට රුපියල් 5000 කරන් මොනා කරන්නද? අජේ බිලියන ගණන් වෙනදන් කරා හැම මාසෙම. මොකද්ද මේකෙන් ඇති තේරුම? ඉතින් ඒ නිසා මේවා තමයි මේ තිරසාර ගමනකට මේවා අවුල්. තිරසාර ගමනකට මේවා අවුල්. නොමිලේ අධ්‍යාපනයක් දීලා, නොමිලේ සෞඛ්‍ය දීලා, නොමිලේ මන් දන්නේ නැහැ ඉතින් අර හම්බ කරන මිනිහාගෙම මේගොල්ලෝ කඩාගෙන ගන්නවනේ ඉතින්. පෙයි ටැක්ස් එක ගන්නවා. වාහනයක් ගත්තත් ඒකටත් 300ක් ගන්නවා. මේවා ඉතින් පරණ කාලේ ඔය කැත වැඩේ කරේ ඔය 300 කැත වැඩේ කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. මොකද ඔක මම හිතන්නේ 130ක් 100ක්ද කොහෙද තිබ්බේ මුලින්ම 96 හරි එනකොට ඊට පස්සේ මෙයා අද මේ ජනාධිපති වුණාට පස්සේ මේ 300ක් කරා වාහන වලට. ඕක තමයි අවුල උනේ. ඕකත් ඉතින් එක එක අර ආර්ථික විශේෂඥයෝ දෙන ගොන් මේවා තමයි ඉතින් ගොන් උපදෙස් නිසා තමයි ඕක උනේ. මොකද ඒ වගේම දෙයක් වුණානේ ගෝඨාභය රාජපක්ෂටත් 15%ක් තිබ්බ වැට් එක මෙයා 108ක් කරා. ඒ කරෙත් ඔය උපදේශකයෙක්. ඒක විශේෂත්වය කියන්නේ ඔය දැන් ඉන්න උපදේශකයා ඔය 15% කරපු උපදේශකයා දැන් මේ රජෙත් ඉන්නවා. ඒ තමයි පුදුම සාගත දෙය කියන්නේ. ඒකට මේගොල්ලෝ ප්ලෑන් කරලා මේවා කරාද ඈ මේවා විශ්ලේෂණය කරන්න ඕනේ මිනිස්සු ඉන්න ඕනේ. නැත්තම් මේවා හරියන්නේ නැහැ. මේක ගොඩ දාන්න අමාරු නැත්තම් ගොඩ දාන්න පුළුවන් මේක ඕපන්ලි මේක හදලා දෙන්න ඕනේ මේ සිස්ටම් එක මේක යන්නේ කියලා. දැන් මේ රජයේ මුලින් එන්න කලින් ජනාධිපති එන්න කලින් කොහොන ටැක්ස් එක කොහොමද වියදම් කරන්නේ කොච්චර මුදලක් එනවද කියලා ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක තමයි විවිධභාවය. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඔන්ලයින් ඔක්කොම මේව කරලා දැන් තියෙනවා. ඒව කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ගඩාෆිගේ රජයේ තියෙනකොට ගඩාෆි ඔය පෙට්‍රල් විකුණලා හම්බෙන සල්ලි වලින් හැමෝටම හැම මිනිස්සයටම බෙදා හැරියා සල්ලි. ගඩාෆි කියන්නේ ඔයගොල්ලෝ ගඩාෆි ගැන දන්නේ නැත්නම් ගඩාෆි ගැන ඉගෙන ගන්න. මේ කැත වැඩ කරව මිනිස්සෙක් තමයි ඉතින් වැරදි දිනනවා. ඒකට ආර්ථිකීය වශයෙන් මේ ලෝකේ නම්බර් 1 තිබ්බ රටක් තමයි ඔය ලිබියාව. ලිබියාවට ඉතින් ඇමරිකාව වගේ මං ගෙහුවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒව වෙන්නොත් මේ උපායශීලී වෙන්න ඕනේ. රටක් කරනකොට උපායශීලී වෙන්න ඕනේ. පැත්තක් ගන්නත් හොඳ නැහැ. අයින් වෙලා ඉන්නත් හොඳ නැහැ. තාම සූක්ෂමව වැඩ කරන්න ඕනේ. ඒක නිසා අපේ මේ රට ගොඩ ගන්නවා නම් මේක මේ ඔය ජනාධිපතිලා හරි මේ ඉන්න ඕනේ. හැබැයි හරි නීති රීති ගේන්න ඕනේ. ඒකයි අධ්‍යාපන ක්‍රමයට මේ නීති ඇතුළත් කරන්න ඕනේ 20ක් විදියට. එතකොට අපරාධකාරයොත් අඩු වෙනවා. මොකද ඒක දන්නවනේ. නැත්තම් හැමදාම පන්සිල් ටිකයි දසපනතයි කියෝ ඉඳලා එන්නේ නැහැ. දන්නේ නැහැ මොකක්වත්. ලබනාත්මේ තමයි දැන් පන්සිල් මේව කරේද ලබනාත්මේ කර්මයේ ලබනාත්මේ සමහරක් ඒවා මේ ආත්මේ පරිසම් දෙනවා කියලා කියනවා. ඉතින් කතෝලිකාගේ ගත්තොත් එහෙම මේ පල්ලියට ගිහිල්ලා සමාව අරගෙන වැරද්දක් කරලා දෙවියෝ සමාව දෙනවා. ඒ වගේ අදහස් මම කියන්නේ නැහැ ඒකට. ඒ වගේ දේවල් නිසා සමහර වෙලාවට පාසලෙන් ගන්න මේ වේක දාලා පාසලෙන් ගන්න මේ වේක උනත් පසුව ඒක නිකන් යල් පැන ගිය මේක කිදල තේරෙනවා එළියට ආවට පස්සේ සමාජයට ආවට පස්සේ. ඒතකොට දැන් ඔය පොඩි කාලේ ඉඳලා හරියට හදාගත්තොත් විනයක් තියෙන ළමයි සමාජයේ එනකොට ඒක හැදෙනවා ඒ ගානට. ඒකට උන් දන්නවනේ මේක ඔය දැන් චීනේ ජපානේ ගොඩක් තියෙන ඒකයි. චීනේ නෙමෙයි අතන ජපානේ. චීන නම් මම දන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමේ. ජපානේ ඒ ලෙවල් එකට තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන. ස්විට්සර්ලන්තේ ෆින්ලන්තේ වගේ සෑහෙන අපරාධ අඩුයි. නෙදර්ලන්තේ එහෙම සෑහෙන අඩුයි මේ අපරාධ. ඒක නිසා මේක තමයි කරන්න ඕනේ මේ පොඩි ඉස්කෝලේ ඉඳලා අධ්‍යාපනය පටන් ගන්න තැන ඉඳලා මේක දෙන්න ඕනේ. නැතු ඉතින් මේක එකපාරට නීති දාලා රෝමියෝ වල වැඩක් නැහැ. මේක අධ්‍යාපනයේ මුලින්ම දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දාන්න ඕන අනිවාර්ය දෙයක් තමයි මේ නීති පොත ඇතුළත් කරන්න ඕන කොටස් වශයෙන් මේක ඉතින් අධ්‍යාපන බාධාරි කරයි. ඒක මගේ අයිඩියා එක. ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. නැත්තම් මේක ගොඩ යන්න බෑ.